හරි අද මං කතා කරන්න යන්නේ කන්ෆිඩන්ස් එක ගැන. කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් කන්ෆිඩන්ස් එක ඉම්ප්‍රූව් කරගන්න ස්ටෙප් කීපයක් මං අද ඔයාලට දෙනවා. හරි. පළවෙනි එක තමයි ගයිස් ඔයා අඳින පළඳින විදිය. ඔයාගේ ෆැෂන් එක, ඔයාගේ හෙයාර් ස්ටයිල් එක, ඔයාගේ ග්‍රෝමින්, ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක මේ හැමදේම බලපානවා. ඔයාගෙන්ම අහලා බලන්න මේ දේවල් ඔයා හරියට මේන්ටේන් කරනවද නැද්ද කියලා. ඔයාගේ ෆැෂන් එක ගැන දැනගන්න කවුරුත් ෆලෝ කරන්න ඕනි නැහැ. කවුරුත් ෆලෝ කරන්න යන්න එපා. ඔයා යුනික් වෙන්න. මිනිස්සු හුඟක් කන්ෆිඩන්ස් වෙනවා ඔයාගේ අඳින විදිහට, ඔයාගේ ෆැෂන් එකට අනුව ඔයාගේ ඩ්‍රෙස් එක දැකලා මිනිස්සු හුඟක් කන්ෆිඩන්ස් වෙනවා. ඉතින් තමන්ට සෙල්ෆ් කන්ෆිඩන්ස් එකක් හදාගන්න ඕන නම් ඔයා හොඳට අඳින්න, ඔයා හොඳට ඩ්‍රෙස් ගන්න. අනිත් එක තමයි කවුරු ඔයාට වැඩක් දුන්නොත් ඒ වැඩේ කරලා පෙන්නන්න. ඔයා ඉන්න සෝෂල් බිහේවියර් එක අනුව ඔයා ඉන්නේ යුනිවර්සිටි එක වෙන්න පුළුවන්, ඔයා ඉන්නේ ස්කූල් එකක වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ වර්ක් ප්ලේස් එක වෙන්න පුළුවන්. මොන හරි රෙස්පොන්සිබිලිටි එකක් ඔයාට දෙනවා නම් ඔයා ඒ රෙස්පොන්සිබිලිටි එක හරියට කරලා පෙන්නන්න. එතකොට ඔයා ඉන්න තැන අනුව, ඔයාගේ සර්කල් එක අනුව ඔයාගේ රෙස්පෙක්ට් එක ග්‍රෝ කරගන්න හැකියාවක් ලැබෙනවා. ගයිස් අනිත් එක තමයි කවුරු හරි ඔයා වගේ කළොත් ඔයා රෙස්පෙක්ට් කරොත් ඔයාගේ රෙස්පෙක්ට් ගන්න පුරුදු වෙන්න කියන එක. නිකම්ම හිතන්න කවුරු හරි ඔයාගේ අවුට්ෆිට් එක ලස්සනයි කියලා කිව්වොත් ඔයාගේ රෙස්පෙක්ට් ගන්න පුරුදු වෙන්න. තෑන්ක් කරන්න. එතකොට ඔයාට ඔයාගේ කන්ෆිඩන්ස් එක ග්‍රෝ කරගන්න හැකියාවක් තියෙනවා.